අයිබෝන් හැමෝටම ජීවිතය අපේ පොඩ්කාස්ට් මාලාවේ තවත් අලුත් පියවරකට ඔබව ආදරෙන් පිළිගන්නවා. මම කසුන්. මම සඳුනි. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් අහන්න ආසාවෙන් ඉන්න. හැබැයි හරියටම තේරුම් නොගත්ත මාතෘකාවක් ගැන. ගැහැණුන්ගේ හැඟීම් අවුස්සන, ඔවුන්ව සැබවින්ම සතුටු කරන රහස් දැන් 6ක් ගැන. ඇත්තටම සඳුනි බොහෝ පිරිමින් හිතන්නේ මේක ශාරීරික දෙයක් විතරයි කියලා. ඒත් ඒක ඊට වඩා ගැඹුරුයි නේද? අද අපි ඒ ගැන විවෘතව කතා කරමු. සංවාදය සහ ප්‍රධාන කරුණු 6. 1. ඇයගේ මනස, the mind. සඳුනි, මම හිතන්නේ ගැහැණු ළමයෙකුගේ හැඟීම් අවදි කරන්න පුරුවන් ප්‍රධානම තැන ඇගේ මනස. ඒ ගැන ඔයා මොකද හිතන්නේ? හරියටම හරි කසුන්. කාන්තාවකගේ ශරීරයට වඩා ඇගේ මනස උත්තේජනය කිරීම වැදගත්. ඇයට ඇහුම්කන් දීම, ඇයව තේරුම් ගැනීම සහ ඇය සමග බුද්ධිමත් සංවාදයක යෙදීම තුළින් ඇය තුළ ඔබ කෙරෙහි ලොකු ගෞරවයක් සහ ආකර්ෂණයක් ඇතිවෙනවා. 2. ආරක්ෂිත බව සහ විශ්වාසය. sense of security. ගොඩක් වෙලාවට කාන්තාවන් කියනවා උන්ට සේෆ්ටි එක දැනෙන්න ඕනි කියලා. ඔව්, ඇයගේ අතින් අල්ලගෙන පාරේ යනකොට ඇයට ප්‍රශ්නයක් ආපු වෙලාවක මම ඔයා එක්ක ඉන්නවා කියලා දෙන සහතිකය ඕනම දෙයකට වඩා වටිනවා. ඒ ආරක්ෂිත හැඟීම ඇගේ හැඟීම් අවදි කරන්න ලොකු බලපෑමක් කරනවා. 3. ගෙල සහ කන්පෙති. දැන් අපි පොඩ්ඩක් රොමැන්ටික් පැත්තට හැරුණොත් රොමැන්ටික් පැත්තෙන් බැලුවොත් කාන්තාවකගේ ගෙල පිටුපස සහ කන්පෙති කියන්නේ ඉතාමත් සංවේදී ස්ථාන. රහසින් කරන කුඳුරා පවසන ආදරණීය වචනයක් හෝ මෘදු ස්පර්ශයක් ඇයව ක්ෂණිකව ප්‍රබෝධමත් කරන සමත්. ප්‍රශංසාව සහ අගය කිරීම. ඇය ලස්සනට ඇඳලා ඉන්න වෙලාවක විතරක්ද අපි ප්‍රශංසා කරන්න ඕනේ? නෑ කසුන්, ඇය උයපු කෑම වේලක්, ඇය ගෙදර වෙනුවෙන් කරන කැපවීම අගය කරන එක ඇගේ හදවතට ගොඩක් සමීපයි. ඔයාද හරිම ලස්සනයි කියන වචනයට වඩා ඔයා මගේ ජීවිතේ ඉන්න එක මට ලොකු ශක්තියක් කියන වචනේ ඇයව සතුටින් පෙනවනවා. හිසකෙස් සහ හිස පිරිමැදීම. මේක නම් මම අත්දැකීමෙන් දන්නවා. ගොඩක් ගැහැණු ළමයි කැමති හිස පිරිමැදිනවට. ඇත්තටම ඒකෙන් දැනෙන්නේ ලොකු සැනසීමක්. කාන්තාවක් මහන්සි වෙලා ඉන්න වෙලාවක ඇගේ ඔළුව අතගාන එක, කෙස් රොදුවල් අතරින් ඇඟිලි යවන එක ඇගේ ආතතිය අඩු කරලා ආදරණීය හැඟීමක් ඇති කරනවා. පහළ කොන්ද සහ උදරය. අවසාන වශයෙන් කාන්තාවකගේ කොන්ද ප්‍රදේශය සහ ඉන වටා කරන මෘදු ස්පර්ශයක් ඇය තුළ දැඩි ආකර්ෂණයක් ඇති කරනවා. ඒක ඇයට දැනෙන්නේ තමන්ව අයිති කර ගැනීමක් සහ ආරක්ෂා කිරීමක් වගේ. අද අපි කතා කරපු දේවල් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. සැබෑ ආදරය කියන්නේ ශාරීරික බැඳීමකට එහා ගිය ආත්මීය ගනුදෙනුවක්. ඇත්ත කසුන්, කාන්තාවගේ හැඟීම් අවදි කරන හොඳම ක්‍රමය ඇයට මුළු හදවතින්ම ආදරය කිරීමයි. මේ රහස් 6 පාවිච්චි කරලා ඔබේ සහකාරියව ලෝකේ සතුටුම කාන්තාව කරන්න ඔබට පුරුවන්. එහෙනම් අදට අපි සමුගන්නවා. ලබන සතියේත් මේ වගේම රසවත් මාතෘකාවකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.